හට්ටිය අඩිය පළු නිසා තමයි මම අයින් කරලා තිබුණේ. අද ඉතින් මෙන්න මේ පරණ මැටි හට්ටිය අරගෙන ඒක අඩිය මම සිදුරක් කරගත්තා. දැන් ඉතින් මේ විදියට අයින් කරලා දාලා තිබුණු මේ ස්ලෝම් බට කෑල්ලකුත් මම තිබිලා අරගෙන මෙන්න මේ විදියට අද ලස්සන වැඩක් කරන්න තමයි යන්නේ. මේ වැඩේට අපිට මෙන්න මේ විදියට පස් මාධ්‍ය සකස් කර ගන්න ඕනි. මෙතන තියෙන්නේ කොම්පෝස්ට් එකයි වැලි එකයි මතු පිට පස් භාගයක් තමයි මිශ්‍ර කරලා මේ පස් මාධ්‍යමම හදාගත්තේ. දැන් මෙන්න මේ විදියට මේ අඩිය සිදුරු කරගත්ත මැටි හට්ටිය ඇතුලෙන් හරි මැද්දට වෙන්න මම මේ ස්ලෝම් බට කෑල්ල තියා ගන්නවා. මේ විදියට ස්ලෝම් බට කෑල්ල හරි මැද්දෙන් තියාගෙන වටේට මේ විදියට අපි සකස් කරගත් පස් මාධ්‍ය මේ විදියට පුරවගෙන දැන් ඉතින් මෙන්න මේ ස්ලෝම් බටය ඇතුළටත් පස් පුරව ගන්න ඕනි. මේ විදියට හොඳට මේ පස් මාධ්‍යයෙන් මේ හට්ටියයි මේ ස්ලෝම් බටේ දෙකම පුරවගෙන ඉවර වෙලා මම දැන් සූදානම් වෙන්නේ ලස්සන මල් කුළුණක් හදන්න. මේ වගේ ගෙදර ඉවත දාන දේවල් වලින් අපේ මිතුර ලස්සන කරගන්න අපිට නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. ඉතින් අද මම කරන්න යන්නේ ඒ වගේ ලස්සන වැඩක්. ඔයාලා හිතන්නකෝ මේ වගේ දේවල් අපි පාවිච්චි කරලා ලස්සනට මල් පැල ටිකක් හිටව ගත්තොත් අපිට ඉතින් මේ ගස් ලොකු වුණාම මේක හට්ටියක්ද මේක ස්ලෝම් බටයක්ද කියලා පැහැදිලිව අපිට හොයාගන්නත් බැරි වෙන තරමට මල් වලින් මේක වැහිලා යනවා. එතකොට ඉතින් අපිට ලස්සනට මේක අපේ මිදුල සරස්ස ගන්න අපේ අතින්ම හදපු නිර්මාණයක් විදියට තියාගන්න පුළුවන්. මෙන්න මේ විදියට පාට මල් පිපෙන ජපන් රෝස අතු ටිකකුත් මම ගත්තා. අද මේ මල් කුණ ලස්සනට හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට අපි සකස් කරගත්ත ඒ හට්ටිය ඇතුලේ මේ ස්ලෝම් බටේ ඇතුලේ අපි ලස්සනට මේ ජපන් රෝස අතු ටික පැල කර ගන්න ඕනි. මේ විදිහට මුළු හට්ටිය වටේටම එහෙම මේ ලස්සන ජපන් රෝස අතු ටික පැල කරගත්තාම අපිට ලස්සනට මේ මල් කුළුණ හදා ගන්න පුළුවන්. ජපන් රෝස කියන්නේ හරිම ලස්සන පාට මල් ගොඩාක් පිපෙන පැල වර්ගයක්නේ. ඉතින් ඒ නිසා මේ ජපන් රෝස අතු ලොකු වෙලා ඒ වගේ මල් පිපෙන්න ගත්තාම මේක අපිට ගොඩාක් ලස්සනට අපේ මිදුලේ තියාගන්න පුළුවන්. මම මෙතන වැඩක් කරන හැම වෙලාවකම මෙන්න මේ කිටි බබා මෙතෙන් එනවා. ඉතින් එයා මට වැඩ කරන්න ඉතින් හරිම බාධාවක්. නමුත් ඉතින් එයාව මෙතනින් ඉතින් පැත්තකට දාලා තියන්න ඉතින් මට හිතෙන්නේත් නැහැ. එයාලත් ඉතින් හරිම ආසයිනේ අපිත් එක්ක ඉතින් කාලය ගත කරන්න. ඒ නිසා ඉතින් එයා තාම පුංචි පැටියෙකුත් එක්ක නිසා මම ඉතින් එයාට ඕන විදිහට ඉන්න දීලා තමයි තියෙන්නේ. නමුත් ඉතින් එයා මට මෙතන මේ වැඩේ නම් නිදහසේ කරගන්න දෙන්නෙම නැහැ. ඔයාලට පේනවනේ එයා මේ මල් අතු ටිකත් පහගලා දානවා. කොච්චර එහා පැත්තෙන් අයින් කරත් ඉතින් එයා මගේ ළඟටම තමයි එන්නේ. දැන් ඉතින් මෙන්න මේ විදියට හට්ටිය වටේටමත් මම මේ ජපන් රෝස අතු ටික පැල කරගත්තා. අපි ටිකක් හිතලා බැලුවොත් අපේ මිදුල ලස්සන කරගන්න අපේ අතින් මොනතරම් ලස්සන නිර්මාණ මේ වගේ කරගන්න පුළුවන්ද? ඇත්තට මේ දේවල් විසිකරනට වඩා යම් ප්‍රයෝජනයක් ගන්න එක ඇත්තටම ගොඩාක් වැදගත් කියලා මම නම් හිතන්නේ. මමත් ඉතින් පෞගේ දවස්වල මගේ මිදුල ලස්සන කරගන්න මේ වගේ පුංචි දේවල් ගොඩාක් ප්‍රයෝජනයට ගත්තා. ඔයාලට ඒ වගේ කීපයක් මම ඉස්සරහට පෙන්නන්නම්. ඔයත් ඔයාගේ ගෙදර ඒ වගේම ඔයාගේ මිදුල ලස්සනට තියාගන්න කැමති නම් මෙන්න මේ වගේ විසිකරන දේවල් ප්‍රයෝජනට අරගෙන පොඩ්ඩක් හිතලා ලස්සන නිර්මාණ හදා ගන්නකෝ. එතකොට කිසිම වියදමක් නැතුව ඔයාට පුළුවන් ඔයාගේ මිදුල ලස්සන කරගන්න. මිදුල ලස්සන වෙනවා කියන්නේම ඔයාගේ ගෙදරත් ලස්සන වෙනවා කියන එකම තමයි. මොකද අපේ මිදුල අපේ ගෙදර පෙනුමට ගොඩාක් බලපානවා. ඉතින් ඒ නිසා මේ වගේ පුංචි දේවල් කරලා ඔයත් ඔයාගේ ගෙදර ලස්සන කරගන්න, මිදුල ලස්සන කරගන්න දැම්මම පටන් ගන්න. එහෙනම් අද මම මේ කරපු පුංචි නිර්මාණය ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම ඉතින් හිතනවා. මෙන්න මේ විදිහට පුංචි දේවල් වලට වතුර දාගන්න මම මේ විදිහට මිකා බෝතලයක් හිල් කරලා මේ විදිහට වතුර දාන්න පුළුවන් වෙන විදිහට සකස් කරලා තියෙන්නේ. දැන් ඉතින් අන්තිමේදී මෙන්න මේ විදිහට තමයි මම හදාගත්ත මල් කුළුණ තියෙන්නේ. මේකේ මේ ජපන් රෝස අතු ටික
හොඳට පැලවෙලා මල් එන්න ගත්තාම මේක කිසිම විදිහකින් වටිනාකමක් නැති එකක් කියලා අපි කිසිම කෙනෙකුට හිතන්න බෑ. මොකද මේක හරිම ලස්සනට මල් වලින් පිරීලා වෙනස්ම ලස්සන පෙනුමක් ඉතින් මේකට ලැබෙනවා. ඉතින් අද මේ විදිහට මම හදාගත්ත මේ මල් කුළුණ ඔයාටත් පුළුවන් විසිකරන දේවල් වලින් හදලා බලන්න. අද ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවත වීඩියෝ එකකින් හමු යමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.